Yeah, yeah, yeah. Na 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 na. Na na na. වසර 200ක් එකම දිගට පාස්කු අමතක කරලා ඉෂායලේ වැසියන් නොයෙකුත් විනාශෙන් මැරුණා. වසරක් පාසා වසරක් පූජනීය දින කැලෙන්ඩරේ පළමු මාසේ 14 රෑ පවත්වන්න කිව් පාස්කුව ක්‍රමයෙන් මතකයෙන් ගිලිහිලා විනාශන් ලං වුණා. ඉස්රායිලේ දහස් ගණන් මිනිසුන් මිය ඇදුනා. මේ වෙන විනාශෙකිමදෝ කුමන පවක් කරලදෝ රට පාලනය කළ රජවරු පුදුම වී මවිත වුණා. රජුගේ වරදක් හින්දා විනාශ වෙනවද මන්දා. රටවැසියන්ගේ අයිතුකම් නිසා මෙහෙම වුණාද මන්දා. රජවරු කලකිරුණා ගැන පසුතැවුණා. දෙක රාජාවලි 23 දෙක ලේකම් තිහේ පරණ ගිවිසුමේ සුද බයිබලයේ මේ සිදුවීම වුණා. ඉතිහාසෙන් මේ පණිවිඩ නොබලා මන්න එපා. ජීවිතයට දුන් ලස්සන පාඩම් අමතක කරන්න එපා. මුල අමතක වී ගියොත් ඉංගසත් ඉතිරිවෙන්නේ නෑ. දෙවිදුන් ඉතිහාසෙන් දුන් පාඩම් අමතක වී ගියොත් අපිට යහපතක් වෙන්නේ නෑ. එවකට සිටි පූජකයම්ව ජෝෂිය හෙසකිය රජු සභයට කැදවාල මෙලෙස මේ හේතුවකිම දැයි ඇසුව පාස්කු මංගලියය රහස වසර 200ක් නොකළ වග ඒ ශාපය වැදිලා රටට හේතුව පහදල දුන්නා. රට වැසියන් දැනුවත් කරලා මංගල්‍යයේ වටිනකම කියලා පළමු මාසේ 14 දින පසු වී තිබුණ දෙවෙනි මාසේ 14 රෑ දෙවි දුන්න වසර දුන් නිසා. මංගල්ලේ දහස් බාධක මැද්දෙ පැවැත්තුවා. එදා පටන් එන විනාශයන් දෙවිතුන් වැළැක්වුවා. රහස හඳුනගත් මිනිසුන් දිගටම පාස්කුව පැවැත්තුවා.